අයිබෝවන් මෙන දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාප්‍රාදී ලෙස රාජකාරිය පැහැර හැරීම, පුද්ගලයන් 275 දෙනෙකුගේ මරණය සිදු කිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දරට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කළා. ප්‍රියන්ත ලියනගේ විරාජ් විරසූරිය සහ තිලකරත්න බණ්ඩාරණ මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙන්න එම විශේෂ ප්‍රවෘත්තිය නැවතත්. පාස්කු ඉරදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය බැහැර හැරීම, පුද්ගලයන් 275 දෙනෙකුගේ මරණය සිදු කිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දරට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කළා. ප්‍රියන්ත ලියනගේ විරාජ් විරසූරිය සහ තිලකරත්න බණ්ඩාරණ මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔබ මේ දකින්නේ පූජ්‍ය ජයසුන්දර අද පස්වරුවේ අධිකරණ පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ දර්ශන. ඔබ මේ දකින්නේ එම නීති කෘත්‍යයට අදාළව පූජ්‍ය ජයසුන්දර මහතා අද පස්වරුවේ අධිකරණ පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ දර්ශන. එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාටද මෙම චෝදනාව සම්බන්ධයෙන්ම නීතිපතිවරයා නඩු ගොනු කර තිබුණා. ඒ සම්බන්ධයෙන්ුත් අද දිනේදී තීන්දුව ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබෙනවා. වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළින් බලාපොරොත්තු වන්න.